වෙලාවය ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිතුමනි සෙනිකව තමයි අපි මේ තීරණය ගත්තේ මේ වගේ වැඩතරම් මේ පිළිගැනීමක් කරමු කියලා. මනාප ඉතිහාසයේ මම පළමු වතාවට ගණනුව ගමේ ගල්ලාගත් සභාවේ පළවෙනි වතාව තුන්නේ පැකරා වගේ මේ අද සභාවේ වැඩ බාර ගන්න ඉන්නේ. වැඩ බාර ගන්න එකට අදාළව ගත්තාම අද තේරෙනවා තමයි ජැකට් එක ප්‍රකාශයට පත් කරන්නේ. මම මේ කතා කරන්නේ අපිත් එක්ක ඉන්න මේ විතර මුණ ගැහෙන අය ඒගොල්ලන්ට අදහසක් ඇති වෙන්න ඕනේ අපි කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳව. ඒක නැත්නම් අදහසක් කරනවා ඔන්න නිහාර දැන් සභාපති යාට කිව්වා ඒක තීන්දුව ගන්න බැරිද කියලා. නෑ තනි පුජ්‍යලෙක් නෙවෙයි තීන්දුව ගන්නෙ. දේශපාලන වැඩවලදී තීන්දුව ගන්න අපි සාමූහිකව. එතකොට අපේ හිටපු මන්ත්‍රීවරු කාටවත් සභාපති වෙන්න හරි උපසභාපති වීමේ හරි එහෙම විශේෂ එකක් නෑ. සභාවේ සභාපතිවරයා කියනවා අපි දේශපාලන වැඩ කටයුතු කරපු එකට එහා ගිහපු නිල වගකීමක් පැවරන සභාපතිවරයා. ඔකට මේ සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනත් එක්ක පොලිසියත් එක්ක පවතිනවා කියන්නේ පොලිස් දෙකක කලාප කාර්යාලවල ප්‍රාදේශීය ඒකකමියත් එක්ක මේ දේශපාලන රට ඒගොල්ලෝ ගාලිකාරී කරද්දී දේශපාලන මඟ පෙන්වීම දේශපාලන රැකවරණය සැපීම වක්කීම් පැවරෙන සභාපතිවරයා. ඒක අද ඉඳලා පැවරෙන විශේෂ එකක්. ඒකට අපි වෙනදා මේකෙන් දේශපාලන කටයුතු කරන්නේ එහෙම රාජ්‍ය මේ නිලධාරීන් එක්ක උන් මෙහෙයවීමේ බලයක් තිබුණේ නැහැ. නමුත් මේ සභාපතිවරයා විදිහට උන් මෙහෙයවීමේ බලය තියෙනවා. මේකේ කුඩු ගෙනල්ලා මොකක් කරේ විනාශයක් කරන කෙනෙක් ඉන්නවනම් පළවෙනි එකදී අවවාදයක් දෙමු. එහෙම නැත්තම් කතා දෙකක් නැහැ. ඒක නැති කරන්න අවශ්‍ය පියවර ගන්න. නේ? ඒකට ආණ්ඩුව පියවර තියලා තියෙන්නේ. හරි? ඒකට පියවර තියලා තියෙන්නේ. පරිසරය විනාශ කරන එක රැක ගැනීමේ අවශ්‍ය පියවර ගන්න. අන්න ඒකට දැන් අපිට ගමක් විදිහට අපි එකතු වෙන්න ඕන. මේ වසම් 29ෙම මේ විදිහේ ගම් වලට ගිහිල්ලා මේ අය සංවිධානය කරලා මෙන්න මේ පොදු වැඩේට ඒක ආරම්භවල කට්ටිය නියෝජන වැඩේ තමයි දැන් මට පැහැදිලා තියෙන්නේ. ඒක පවරෙන් තියෙන්නේ. අපි වැඩේ කරනවා අපි එකතු වෙමු. මම අද දවසේ වැඩ බාර ගන්න මොහොතට සම්බන්ධ වුණා. ඉබ්බම් සතුට කාරණයක් දැන් තියෙන්නේ මත් එක්ක අපි කණ්ඩායම් වෙලා ගමනක් යන එක දේශපාලන ભેදයකින් තොරව ගමේ දිනුවට ප්‍රදේශයේ දිනුවට අපි දිනුවා තමයි අතන අපි බලාපොරොත්තු වෙන්නේ.